මිතුරනි, ලෝකයේ වෙනස් වීමට තවත් තැට්ටේ වසරකටත් අඩු කාලයක්ද. ඇමරිකානු නාවික හමුදාවේ හිටපු සෙබලෙකු වන ෂෝන් රයන්ගේ වැඩසටහනට පැමිණි විශේෂ අමුත්තෙකු මුළු ලෝකයම මවිත කරවන අනාවකයක් පළ කළා. ඔහු පවසන්නේ 2026 වසරේ පාස්කු ඉරිදා දිනේදී මානව ඉතිහාසයේ සදහටම වෙනස් වන සුවිශේෂී සිදුවීමක් සිදුවීමට නියමිත බවයි. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ පෙන්ටගනය පවා රහසිගතව විමර්ශනය කළ මේ අද්භූත අනාවැකිය සහ එහි සැඟවුණු ඇත්ත කුමක්ද යන්නයි. මේ සියල්ල ආරම්භ වන්නේ 2007 වසරේදී ඔහු මුහුණ දුන් අද්භූත අත්දැකීමකින්. කිසිවෙකුට පැහැදිලි කළ නොහැකි ලෙස පැය කිහිපයක් අතුරුදහන්ව සිටි ඔහු පසුව තමන්ට සිදු වූයේ කුමක්දයි මතකය අවදි කරගන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර හිප්නොසිස් මගින්. එහිදී ඔහු දුටු දර්ශන මවිත කරවන සුළුයි. ඔහු පවසන ආකාරයට ඔහුව යම්කිසි විනිවිද පෙනෙන බුබුලක් වැනි යානයකට රැගෙන ගිය තිබෙනවා. එහිදී සෙවනැලි වැනි රූප තුනක් ඔහුට පෘථිවියේ අනාගතය පෙන්වා දී තිබෙනවා. මෙහිදී වඩාත්ම වැදගත් කරුණු වන්නේ රෙගියුලස් නම් තාරකාව සහ ඊජිප්තුවේ ස්පින්ක්ස් ප්‍රතිමාව අතර ඇති සම්බන්ධයයි. ඔහු පවසන ආකාරයට 2026 පාස්කු ඉරිදා දිනේදී හිරු උදාවට පෙර මේ රෙගියුලස් තාරකාව ස්පින්ක්ස් ප්‍රතිමාවේ දැස් ඉදිරිපිටේ ක්ෂිතිජයෙන් මතුවනවා. මේ වසර දහස් ගණනකට වරක් සිදුවන දුර්ලභ පිහිටීමක්. ඔහු පවසන්නේ මේ මොහොතේදී මානව වර්ගයාගේ දැනුම සම්පූර්ණයෙන්ම වෙනස් වන අලුත් දැනුමක් ලෝකයට ලැබෙන බවයි. පුදුමයකට මෙන් නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයන් මේ ගැන පරීක්ෂණ පවත්වා ඇති අතර එවැනි පිහිටීමක් 2026 වසරේ සැබවින්ම සිදුවන බව තහවුරු වී තිබෙනවා. මෙම අමුත්තා පවසන තවත් දෙයක් නම් 2012 වසරේදී ඔහුට ඉරානය සහ සීරියාවට එල්ලවන ප්‍රහාර ගැන පූර්ව දර්ශන ලැබුණු බවයි. ඔහු මේ තොරතුරු පෙන්ටගනයේ ජෙනරාල්වරුන් දෙදෙනෙකුට ලිඛිතව ලබා දී තිබෙනවා. ඔහු පවසන පරිදි වර්තමානයේ ලෝකයේ සිදුවන බොහෝ ගැටුම් අඳුරු බලවේග විසින් හිතාමතාම මෙහෙවනු ලබන්නේ බයිබලයේ සඳහන් ආමගෙඩන් තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහායි. මේ හුදෙක් දේශපාලනික තීරණ නොවේ, මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමේ අරමුණින් කරන සැලසුම් සහගත වැඩපිළිවෙලක් බව ඔහු අවධාරණය කරනවා. නමුත් ඔහු බියවිය යුතු නැති බවත් පවසනවා. මනුෂ්‍ය වර්ගයාගේ දුක සහ පීඩාව දරාගත නොහැකි මට්ටමට පැමිණි විට විශ්වීය බලවේගයක් මැදිහත් වී මේ අඳුරු බලවේග පරාජය කරන බව ඔහු විශ්වාස කරනවා. ඔහුට අනුව 2026 සහ 2027 වසර මේ ලෝකයේ ශුද්ධ පවිත්‍ර කිරීමක් සිදුවන කාල සීමාවන්. මේ ආගමික වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම ලෙස හෝ ආධ්‍යාත්මික පිබිදීමක් ලෙස සිදුවිය හැකි බව ඔහු පවසනවා. වසර 18ක් තිස්සේ රහසක්ව තබාගත් මේ කරුණු දැන් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. මෙය සැබෑවක් වේවිද නැතිනම් හුදු මනංකල්පනයක්ද? කොහොම වුණත් 2026 වසරේ අප්‍රේල් මාසයේ දෙස ලෝකයේම බලා සිටින්නේ කුතුහලයෙන්. මේ ගැන ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි අද්භූත සහ සත්‍ය තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.